අයිබෝන් පිපස් මයික්‍රොකොමර්ස් අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. PML කියන්නේ හැමදාමත් විවිධ ශාස්ත්‍රවලට සුවිශේෂී ආයතනයක්. ඉතින් අදත් අපි ආවේ ලංකාවට අලුතෙන් හඳුන්වා දීපු දෙයක් ගැන කතා කරන්න. ඉලෙක්ට්‍රොනික බයික්. එහෙමත් නැත්නම් e-බයික් ගැන කතා කරන්නයි අපි ආවේ. e-බයික් ගැන දන්න ඔයාටත් දැනගන්න කැමති ඔයාටත් මේ වීඩියෝ එක. මේ සට්‍රා ඔටෝමෝටිව් මේ වෙලාවේ අපිත් එක්ක තුලා ඉන්නවා සට්‍රා ඔටෝමෝටිව් ආයතනයේ අලවියෙන් පසු සේවාංශ ප්‍රධානී මයන් මහත්මයා. අයිබෝන් මයන් මහත්මයා, මොකද්ද මේ සට්‍රා ඔටෝමෝටිව් කියන්නේ? සට්‍රා ඔටෝමෝටිව් කියන්නේ සට්‍රා එක ඇවිල්ලා අපේ තියෙන වින්ෆෝස් කියලා කම්පැනි එකක්. ඒ වින්ෆෝස් කම්පැනි එක තමයි ලොකම පූර්ණ දාන කම්පැනි එක තියෙන ලංකාවේ. ඉතින් ඒක යටතේ තමයි සත්වා එක තියෙන සබ්සිඩරි කම්පැනි එකක් හැටියට මේකේ සත්වා කියන එකේ සංස්කෘත නම තමයි එනර්ජි කියන එක. ඉතින් අපි බලන්නේ පුරාන් තරම් කාබන් ෆ්‍රී එන්වයරන්මන්ට් එකක් ලංකාවට දෙන්න එක තමයි සත්වගේ දාලා තියෙන්නේ. සට්‍රා ඔටෝමෝටිව් ආයතනයේ තියෙන යතුරු පැති වර්ග මොනවාද සහ ඒවා නිෂ්පාදන වල රටවල් සඳහන් කරොත්? ඔව්. සත්වා මේ අපි ගෙනන V-Motor බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා ඔස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක්. මැනුෆැක්චර් කර පබ්ලික් කෝඩඩ් කම්පැනි එකක් ඔස්ට්‍රේලියාව වල. ඊට පස්සේ ඒක ඩිසයින් කරන්නේ ඉතාලි පිනින්ෆෙරරා කියලා කම්පැනි එකේ. ඊට පස්සේ මැනුෆැක්චර් කරන්නේ චයිනා වල නැන්ජින් වල. ඉතින් මේකේ තියෙනවා අපි ගාව තියෙනවා TS Street Hunter කියලා මොඩල් එකක්, CPX කියලා මොඩල් එකක් තියෙනවා, City කියලා මොඩල් එකක් අපි ගාව තියෙනවා. ඒ කියන්නේ මොඩල්ස් තුනක් යටතේ තමයි. තුනක් තියෙනවා. තව CUX කියලා මොඩල් එකක් තියෙන පොඩි මොඩල් එකක්. ඒව තමයි අපි ගාව දැන් තියෙන මොඩල්. ඔබතුමා සඳහන් කළ විදිහට මේ පෙට්‍රල් යතුරු පැදිත් එක්ක මේ ඉලෙක්ට්‍රොනික යතුරු පැදි විශේෂ වෙන්නේ කොහොමද? අපි පෙට්‍රල්ලුයි ඉලෙක්ට්‍රික් ගත්තාම අපි ඒකට කොස්ටිං එකක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පෙට්‍රල් බයික් එකකට කිලෝමීටරයට යූසර්ට රුපියල් 12.50ක විතර විදමක් දරන්න වෙනවා පෙට්‍රල් බයික් එක. ඉලෙක්ට්‍රික් එක ගත්තොත් එයාට කොස්ට් වෙන්නේ රුපියල් 2.50. ඉතින් 80ක විතර සේවිංග්ස් එකක් තියෙනවා මේ සාමාන්‍ය පරිභෝගිකයෙකුට ඉලෙක්ට්‍රික් බයික් එක පාවිච්චි කරනවා. ගොඩක් කස්ටමර්ස්ලානේ මේක ගත්තම අපිට ට්‍රිප් එකක් යන්න බෑ කියලා. ඉතින් අපි 80ක සේවිංග්ස් එකක් තියෙනවා නම් අපි මේක ෆුල් චාර්ජ් කරන්න යන්නේ රුපියල් 300නේ. එතකොට ඒ කියන්නේ කිලෝමීටර් 100ක් දුව ගන්න. කස්ටමර්ට ලොකු සේවිංග් එකක් එනවා. ඊට පස්සේ එයාට ට්‍රිප් එකක් යන්න වුණත් වාහනයක් රෙන්ට් කරලා ට්‍රිප් එකක් ගියත් එයාට තව ඉතුරුවක් තියෙනවා අර පෙට්‍රල් ගාලා පෙට්‍රල් බයික් එක යනට වැඩි. ඒ කියන්නේ පාරිභෝගිකයන්ට මේ ඉලෙක්ට්‍රොනික බයික් වලින් ලොකු සේවාවක් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. සට්‍රා ඔටෝමෝටිව් ආයතනයෙන් ඉලෙක්ට්‍රොනික යතුරු පැදියක් මිලදී ගන්න පාරිභෝගිකයෙක්ට කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන්? ඔව් අපේ ෂෝරූම් තියෙනවා ලංකාවේ ෂෝරූම් 25ක් විතර තියෙනවා. එතකොට ආෆ්ටර් සේල්ස් සර්විස් එකට අපි සර්විස් ඩීලර්ස්ලා 85ක් ඉන්නවා ලංකාව පුරා. ඕන කස්ටමර්ට vmotor.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ ඉන්නේ සේල්ස් අවුට්ලට්ස් වේ සර්විස් ඩීලර්ස්ලා හොයගන්න පුළුවන්. ඒ කියන්නේ වෙබ්සයිට් එක හරහා කොහොමද තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. මේකට කියන්නේ V-Motor City කියලා මොඩල් එක. මේකේ ඉන්නේ වොට් 2000ක මෝටර එකක්. සිංගල් බැටරි. බැටරි එක සාමාන්‍යයෙන් charge වෙන්න 20 ඉඳන් 100 වෙන්න පැය 3මාරකින් charge වෙනවා. බැටරි එක අපිට charge කරන්න මේකේ charger එකක් එනවා. ඒක අපිට ගෙදර හරි ඕන තැනක charge කරන්න පුළුවන්. ඒක යන්න පුළුවන් අපි recommend කරන දුර කිලෝමීටර 80යි. මේක තමයි බයික් එකට එන charger එක. මේක කස්ටමර් කෙනෙක්ට ගෙදර හරි ඔෆිස් එකේ හරි කොහෙද charge කරගන්න පුළුවන්. මේක තමයි මේ බයික් එකේ තියෙන බැටරි එක. මේ බැටරි එක එක්කෝ බයික් එකේ තියෙද්දි හරි ගලවලා හරි charge කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන feature එක. කස්ටමර්ට පල්ලෙහා ගරාජ් එකේ charge කරන්න plug point එක නැත්නම් ඊට බැටරි ගලවලා ගේ ඇතුළේ අරන් ගිහලා charge කරන්න පුළුවන්. මේක ඇවිල්ලා lithium ion NCM බැටරි. මේක ඇවිල්ලා V-Motor TS Street Hunter කියන මොඩල් එකේ. මේකේ මෝටර් කැපැසිටි එක ඇවිල්ලා 2500 watts. මේකෙත් එන්නේ lithium ion NCM බැටරි දෙකක්. මේකෙත් එක බැටරියක් charge වෙන 20 ඉඳන් 100ක් charge වෙන්න පැය 3මාරක් යනවා. මේකෙත් මේ charge එකක් එනවා වෙනම කැබින් එක ඇතුලේ. මේ බයික් එකේ බැටරිස් ටික අපිට ගලවලා වෙනම charge කරන්න හැකියාව තියෙනවා. නැත්නම් බයික් එක දීදී හරි charge කරන්න පුළුවන්. මේක යන්න පුළුවන් අපි recommend කරන
ඩිස්ටන්ස් එක ඇවිල්ලා කිලෝමීටර් 110. මේක ඇවිල්ලා V-motor CPX කියන මොඩල් එක. මේකේ hub motor capacity එක ඇවිල්ලා watt 4000. මේකේ dual battery එකක් එන්නේ. මේක fast charging dual battery එකක් එන්නේ. මේක මේ මොඩල් එකේ මේ බැටරිය සාමාන්‍යයෙන් charge වෙන්න යන්නේ පැය කමාරක් විතර තමයි යන්නේ. මේකට අනිත් ඒවාට සාපේක්ෂව මොකද මේක ඇවිල්ලා තියෙන්නේ fast charger battery එක. මේකේ charger එක ගෙදර හරි ඔෆිස් එක හරි ඔය 13 ampere plug එකක් තියෙනවනේ charge කරන්න පුළුවන්. මේකේ අපි recommend කරන distance එක ඇවිල්ලා කිලෝමීටර් 135යි. එතකොට මහල් මහත්මයා මේ අතුරු පැදි සඳහා තියෙන වගකීම් කාලය ගැන සඳහන් කරොත් ඔව් අපේ V-motor brand එකේ බයික් එකට ප්‍රොඩක්ට් එකට warranty එක තියෙනවා අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 30000. දෙකෙන් එකක් ඉස්සලා આવතින් product warranty. බැටරියට අපි දෙනවා අවුරුදු 3ක warranty එකක්. හැබැයි mileage එක unlimited. unlimited. ඒක තමයි අපේ තියෙන feature එක. අනිත් දැන් බයික් එකට අවුරුදු 3 හෝ 30000 බැටරියට නම් අවුරුදු 3 හෝ unlimited mileage. මේක ඇවිල්ලා Dimentor අපි කියන්නේ e-body කියලා අපි මාර්කට් කරන ලංකාවේ. මේක Chinese brand එක. මේකට අපි දෙනවා warranty එක කිලෝමීටර් 20000 හෝ අවුරුදු 2 බයික් එකට. බැටරියට දෙනවා අවුරුදු 2.5ක් හෝ unlimited mileage. බැටරියට දෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 80ක් දුව ගන්න පුළුවන් full charge එකකින්. මේකේ hub motor capacity 1300. මේ වෙලාවේ අපිත් එක්ක එකතුලා ඉන්නවා People's Micro Commerce Limited ආයතනයේ අලවි අංශ ප්‍රධානී නුවන් සමීර මහත්මයා. අයිබෝන් නුවන් මහත්මයා. අයිබෝන් සමෝදා. නුවන් මහත්මයා මේ සත්වා ඉලෙක්ට්‍රොනික බයික් සඳහා PML අපෙන් ලැබෙන මූල්‍ය දායකත්වය කෙසේද? සමෝදා ඇතරම ලංකාවට ඉලෙක්ට්‍රොනික් නව පෙරලියක් කරමින් තමයි මේ සත්වා ඉලෙක්ට්‍රොනික් බයික් ගේන්නේ. ඉතින් PML ආයතනයේ ගත්තහම සාකා 36ක් ගාලයක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පාරිභෝගික ජනතාවට සුවිශේෂී වූ මූල්‍ය පහසුකම මේ යතුරු පැදික්‍රම සඳහා ලබා දෙන්න. ඉතින් අපේ සාකා ජාලයත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා පාරිභෝගික ජනතාව ඔබ සියලු දෙනාටම ඒ වගේම සත්වා අලවෙනි යුතු ජාලය හා සම්බන්ධ වෙන්න. ඒ වගේම අපේ PML ශාකා ජාලය හා සම්බන්ධ වෙන්න. පාරිභෝගික ඔබ සැමට පුළුවන් පහත දැක්කන දුරකථන අංක හරහා PML අපිත් එක්ක සම්බන්ධ වෙන්න.